යලි එළිය කර පූර්ණ ආබාධිතයන් වූ යුගයේ සදාතනික විරුවන්ගේ ජීවිත අභිමානය සලසන අභිමන්සල සොයා මෞබිමේ නාලිකාවේ අපි මාතර කඹුරුපිටියට පියමන් කෙරුවෙමු. 30 වසරක යුද්ධයේ බිහිසුණු තැන් අප කියනවා වගේම ඒ යුද්ධෙන් පස්සේ මේ යුද්ධය ජයග්‍රහණය කරන්නට උරදීලා අද සදාතනිකවම ආබාධිත තත්ත්වයට පත්වලා ඉන්න ඒ වීරෝදාර රණවිරුවන්ගේ හෙට දවස යලි ශක්තිමත් කරන්නට මේ අභිමන්සල මහා කාර්යභාරයක් කරන බව තමයි අපිට ආරංචි වුණේ. මේ අභිමන්සලේ පුරාම ඇවිදලා මේ වීරෝදාර රණවිරුවන් එක්ක ගත කරලා මේ වීරෝදාර රණවිරුවන්ගේ හෙට දවස මොන ආකාරයෙන්ද මේ අභිමන්සලෙන් ඉදිරි මං සලසලා තියෙන්නේ කියලා දැනගන්නට. මෙවන් වූ තැනක් ලොව අන් කොතනවත් නැත. වසර 30ක සාපලත් යුද්ධයේ අනිටු ප්‍රතිවිපාක විඳින පූර්ණ ආබාධිත වූ මේ රණවිරුවන්ගේ අනාගතය සදාතනිකවම අඳුරු වන්නට ඉඩ තිබෙන. එහෙත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපරිමිත දයාවේ සංකල්පයෙන් අභිමන්සල බිහිවිය. පළමු අභිමන්සල අනුරාධපුරයේ ඉදිවිය. දෙවැනි අභිමන්සල මාතර කඹුරුපිටියේ ඉදිවි රණවිරු අයිතියට පත්ව ඇත. තුන්වන අභිමන්සල හෙට කුරුණෑගල ෆාම් ගොල්ලේදී රණවිරුවන්ට සෙවණක් වනු ඇත. දැස් දෙපා දෑත් සදහටම අහිමි වූ රණවිරුවනුත් රටට නිදහස දෙන්නට රණබිමේ සිටියදී දරුණු ප්‍රහාරයන්ට ලක්ව මානසික ආබාධයන්ට ලක් වූ රණවිරුවන්ටද අභිමන්සල ජීවිතයේ සැබෑ මන්සල වී ඇත. සිවිල් සමාජය තුළ සිටියා නම් මේ රණවිරුවාගේ ජීවිතය අන්ත දුක්ඛිත තත්වයකට පත්වීමට ඉඩ තිබෙන. එහෙත් අභිමන්සලේ ජීවිතය වීරෝදාර රණවිරුවන්ට නව ජීවයක්ම වී ඇත. බොහෝ විට මේ වගේ අය සාමාන්‍යයෙන් සමාජයේ හොඳට වැඳිබුණු අය ඒ අය මේ යම් ආබාධ නිසා ටිකක් ඈත් සමාජයෙන් ඈත් වෙන ලක්ෂණයක් තිබුණේ. දැන් මේ වගේ අභිමන්සල වගේ ආයතනයකින් කරන ලොකු විශාල මෙහෙවරක් තමයි මේ වගේ මේ දරුවන් මේ කට්ටියට ළමයින් සේ තමයි දැන් වැඩ කරන්නේ. ඒ අයට තිබුණු සැඟවුණු කුසලතාවයන් තමයි සියල්ලක්ම මේ දැන් එලි දක්වන්නේ. ඇත්තටම මේක සේවයක් නෙමෙයි මහා සත්ක්‍රියාවක්. ඇත්තටම ගොඩක් හොඳයි සතුටින් ගත කරනවා. මෙතන අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. කම්පියුටර්, අත්කන් නිර්මාණ, ඉංග්‍රීසි ඒ හැම දෙයක්ම ඉගෙනගෙන අපි සතුටින් මෙතන ඉන්නවා. අපි මෙහෙම හිටියත් අපේ දරුවෙක් හරි අපේ අම්මා තාත්තා හරි හොඳින් මේ පොළවේ හිටගෙන ලස්සන බයක් නැතුව ජීවත් වෙන එක අපි ගොඩක් මට නම් සන්තෝෂයි ගොඩක්. අපේ තන අපිට මේ වගේ දේවල් ලබා කියන අපිට කිසිම දෙයක් වෙනත් තැනක ලැබෙන්නේ නැහැ. මෙතන අපිට උපරිම මට්ටමින් අපිට අපේ අවශ්‍යතාවයන් බලලා අපේ ගෙවල් වල මොනවා හරි ගැටලුව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවත් හොයලා බලලා යම් දේවල් කරගෙන යන කීප දෙනෙකුට ඒක වගේ ප්‍රතිලාභ ලැබිලා තිනවා. අපි කොන් වෙලා නැහැ. අපිට ඒක මගහරවගෙන ජීවිතේ ඉදිරියට ගමන් කරන්න ජීවත් වෙන්න ලොකු සෝතන්නක් හරි වටිනවා. මේ වගේ දෙයක් ගැන ඇත්තටම හරි ආඩම්බරයි. ශරීරයේ ආබාධය නැති කර ගන්නට මේ රණවිරුවන්ට ශරීර සුවතාවය හොඳින්ම සැකසී ඇත. පූර්ණ දුබලතාවයට පත්ව සිටි රණවිරුවන් අභිමන්සල නිසා යලි දෙපයින් ඇවිදීමට බෙරදරමින් සිටී. සමහර රෝගීන් දිහා බැලුවම ඇත්තටම එයාලා ගෙදරක තියාගන්න අමාරුයි. ඒ වගේ අයට මේ වගේ තැනක් හදලා දීපු එක ලොකු දෙයක්. එයාලා ගෙදර හිටියනම් ආයුර්වේද රෝහලක් කරා යන්න වෙනවා. එයාලට අවශ්‍ය ප්‍රතිකාර ගන්න. දැන් මෙතන ආයුර්වේදයි බටහිර විදකමයි දෙකම තියෙනවනේ. සිය ප්‍රියයන්ගෙන් වෙන්ව සිටියත් එය මේ රණවිරුවන්ට නොදෙනෙන්නේ තම ප්‍රියයන් තමා සොයා අභිමන්සලට ගොඩ වෙන බැවිනොත් ඉන්පසු ගත කරන දින කිහිපය සොඳුරුතම දින කිහිපයකුත් නිසාය. මාසෙකට දින 5ක් අභිමන්සලට ඇවිල්ලා කොටේජ් එකක් දෙනවා. අපි මේ ගෙදර වගේම සතුටින් ඉන්න වෛද්‍ය පහසුකම් තියෙනවා. ස්විමින් පූල් එකක් තියෙනවා. හැම පහසුකම්ම තියෙනවා. කෑම ආහාර පාන ඉඳුන් ඔක්කොම තියෙන සතුටින් ඉන්න පුළුවන් තියෙනවා. ඇත්තටම සතුටුයි. පුතා ඇත්තට ගෙදර දින්නකොට ඒකාකාරී ජීවිතයක් ගත කරන්නේ. කෑම කනවා, ඇඳට විලා නිදා ගන්නවා, උඩ බලාගෙන කල්පනා කරනවා. එතකොට අපිට තවත් දැඩි වේදනාවක් දැනෙනවා. මෙහෙට ආවට පස්සේ ගෙදර ගිහින් ඉතින් පුතා කියනවා මට අපි සංගීතය ඉගෙන ගන්නවා. නැත් මේ
ඊළඟට එයා ඉංග්‍රීසි කෝස් එකක් කරනවා කියනවා. ඉතින් එයා හරි සතුටින් මේ කාලය ගෙවන බව අපිට ගිහිල්ලා කියනවා. ඊළඟට එයාලා වගේම අයත් එකට ඉන්නේ. ඉතින් එයාලා කවුරුත් හරි සතුටින් ගත කරනවා කියලා තමයි එයා මට ගෙදර ගිහිල්ලා කියන්නේ. දැන් ඉතින් යුද්ධය ඉවරයි. ජයග්‍රහණයක් ලැබලා ඉවරයි. පඩියක් ලැබෙන නිසා හමුදාවේ අය ඔවුන්ගේ ජීවිත බලාගනී. ආබාධිත තත්ත්වය අපට වැඩක් නැත. වන්දියක් දී ඉවත් කිරීම සුදුසු වනු ඇත. මේ යුද පැවති රටවල පශ්චාත් යුද සමයේ ක්‍රියාකලාපයයි. එහෙත් සාපලත් වසර 30ක යුද්ධයෙන් පසු සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ලොවටම යලි පාඩමක් කියා දුන්නේය. ඒ රටට නිදහස ලබා දුන් විරුවන්ගේ වීරත්වය සදාතනික බවයි. කිසිදු රටක් සිදු නොකරන ක්‍රියාවක් කළේය. ලක්ෂ ගණනින් වැයකොට ආබාධිත රණවිරුවන් රැකගනිමින් ඔවුන්ගේ ජීවිත යලි එළිය කිරීමේ පාඩමත් ලොවටම කියා දී ඇත. මේ රණවිරුවන්ට අභිමන්සලේ සෙවන ලබන්නට කිසිදු මුදලක් වැය කළ යුතු නොවේ. ඔවුන්ගේ වැටුපත් ඒ අයුරින්ම ඔවුන් අතට හිමිවේ. අපට ජීවය දුන් රණවිරුවන්ට යලි ජීවය දෙන්නට ලක්ෂ ගණනින් ආණ්ඩුව මුදල් වැය කරමින් සිටී. අපේ ජීවිත සරිකරලන්නට තම ජීවිත උගසට තැබූ යුගයේ විරුවන්ට ඔබටද යුතුයකම් ඉටු කළ හැක. පරිත්‍යාගයක් කරන්නේ නම් ආදායම් බද්දෙන් නිදහස් කිරීමටද සියලු කටයුතු සලසා ඇත. අපේ විරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා නගන්නන් මදකට හෝ ගොඩ වී බැලිය යුතු තැනක් ඇත. ඒ අභිමන්සලයි. මේ වීරෝදාර රණවිරුවා එදත් රණවිරුවා අදත් රණවිරුවා හෙටත් රණවිරුවා. ඒ නිසා මේ අභිමන්සලින් මේ වීරෝදාර රණවිරුවන්ට යලි අභිමානයක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ගේ ජීවිත යලි එළිය වෙලා තියෙනවා. මෞබිමේ නාලිකාවේ අපි සෑමදා සෑම විටම මේ වීරත්වය මේ රණශූරත්වය රටට ලොවට හඬගා කියනවා. කිසිදා කිසි කලක කිසි විටකදීවත් අමතක නොකළ යුතු මේ වීරෝදාර රණවිරුවන් අප සදාතනිකවම මතකයේ තබා ගමු. මොකද අපි අද හුස්ම ගන්නේ, අපි අද ජීවත් වෙන්නේ, අපි අද නිදහස භුක්ති විඳින්නේ වෙනින් කවුරුවත් නිසා නෙවෙයි. මේ රටට සැබෑ වූ නිදහස ලබා දුන් ඒ සැබෑ විරුවන් මේ අපේ රණවිරුවන් නිසාමයි.